නව ආරම්භයක් සමග නීච ලංකා ටීවී වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු. ඔයාලට මතක් කරනවා අපගේ YouTube එක සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකනයක් ක්ලික් කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා. මම අද ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉතා ලේසියෙන්ම නයිමිරිස් පැල සරලව පැල කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන. තවන් තැටියක නයිමිරිස් බීජ පැල කරගන්න අපිට අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා අපි බලමු. අපිට තවන් තැටියකට අවශ්‍ය පස් මාධ්‍ය මුලින් සකසා ගැනීමට අවශ්‍ය වෙනවා. ඒ සඳහා මතු පිට පස්, කොම්පෝස්, ගොම, කුකුල් පොහොර ස්වල්පයක්, කරදහය 3:2:1 අනුපාතයට අරගෙන හොඳින් කලවම් කර තවන් තැටිය පුරවා ගන්න පුළුවන්. පුරවාගත් තවන් තැටිය පසේ දිලීරයක් තිබුණහොත් පැලයට හානි වෙන නිසා අපි තවන් දැමීමට පෙර පස් පිර වූ තවන් තැටිය හොඳින් දිලීරනාශකයක් මගින් තෙමා ගන්නව ඔයාලා වග බලා ගන්න ඕනේ. ඉන්පසුව හොඳින් ඉදුණු නයිමිරිස් කරලක් ගෙන ඒ කරලයේ තිබෙන බීජ වෙන වෙනම වෙන් කරගන්න. වෙන් කරගත් බීජ එක බැගින් අපි කලින් සකසාගත් තවන් තැටියට ගෙන එක කොටුවකට එක බැගින් දමා ගන්න ඕනේ. සෙන්ටිමීටර් 1ක් පමණ යට කර අපි තැටියට දැමූ ඇට වැහෙනසේ අපි සකසාගත් පස් ස්වල්පයක් ඉස ගන්න ඕනේ. දැන් අපිට පුළුවන් හිරු එළිය නොවැටෙනසේ තෙත රෙදි කැබැල්ලක් හෝ තෙත ගෝණියකින් වසා දවස් 2ක් හෝ 3ක් උදේ හා හවස තැටියට මල් බඳුනක් හෝ ස්ප්‍රේ එකක් ආධාරයෙන් වතුර ලබා දෙන්න ඕනේ. දවස් 3කට පසු අපි වසා ඇති ආවරණය ඉවත් කරගන්න අවශ්‍ය වෙනවා. හිරු එළිය හොඳින් නොවැටෙන ස්ථානයක තවන් තැටිය තබා නැවත උදේ සවස පස හොඳින් තෙමෙනසේ වතුර ස්ප්‍රේ කර ගැනීම අවශ්‍ය වෙනවා. දින කිහිපයක් යන විට පැල හොඳින් වර්ධනය වෙන ආකාරය ඔයාලට දැක ගන්න පුළුවන් වේවි. අපි ඊළඟ වීඩියෝ එකෙන් පැලවලට පොහොර යොදන පිළිවෙල කතා කරමු. ඉදිරියේදීත් මෙවන් වීඩියෝ මගින් දැනුම ලබා ගන්න නේචර් ලංකා ටීවී අපගේ YouTube නාලිකාව